ඔන්න අදත් ඔයාලට කේක් වීඩියෝ එකක් අරගෙන තමයි මං ආවේ. ඔයාලට අද මං කියලා දෙන්නම් මේ විදිහට එළවලු ටික හදාගන්න විදිය. අද කේක් එකේ ඇතුළත් වෙන්නේ පීටර් රැබිට් ස්ටෝරි එකේ තියෙන මිස්ටර් මැග්‍රෙගර්ගේ ගාඩන් එක. මම මේ කේක් එක නිර්මාණය කරේ පීටර් රැබිට් ස්ටෝරි එකට, එහෙම නැත්නම් කාටුන් එකට ආස චූටි දුවෙකුට. දුවට අවුරුදු 4යි. එතකොට 4 උපන්දිනේට මට හිතුණා මෙන්න මේ විදියට කේක් එක නිර්මාණය කරලා තෑග්ගක් විදියට දෙන්න ඕන කියලා. කාටුන් එකේ චරිතවල ඔක්කොම ෆිගර්ස් ටික දුව ළඟ තිබුණා. ඒක නිසා මම හිතුවා මිස්ටර් මැග්‍රෙගර්ගේ ගාඩන් එක නිර්මාණය කරා නම් හොඳයි කියලා. ඉතින් ඕගොල්ලෝ මේ දකින කේක් එක කොහොමද හැදුවේ කියලා බලමු. මේ තියෙන්නේ පීටර් රැබිට් ස්ටෝරි බුක් එක. ඒ වගේම මේ තියෙන්නේ ඔක්කොම කාටුන් කැරක්ටර්ස් ටික තිබ්බට පස්සේ කේක් එක. මං කේක් එකේ එක පාත්තියක් දුවගේ නම යොදන්න ඉතුරු කළා. ඔන්න එහෙනම් අපි මුලින්ම කැරට් අලයක් හදමු. අතින් හොඳට පොඩි කර මෙලෙක් කරගත්ත ෆොන්ඩන්ට් වලින් පුංචි කොටසක් අරගන්න. මේ විදිහට අතට අරගෙන පුංචි බෝලයක් වෙන විදිහට හදාගන්න. ඊට පස්සේ දබර ඇඟිලි උපයෝගී කරගෙන මේ විදිහට හැඩමතු කරගන්න. ඊට පස්සේ ඔයාලා ළඟ තියෙනවා නම් ටූල් එකක් උපයෝගී කරගෙන කැරට් අලේ පිටිපස්ස මෙන්න මේ විදිහට හදාගන්න ඕන. ඔයාලා ළඟ ටූල් එකක් නැත්නම් බාබකියු ස්ටික් එකක්, එහෙම නැත්නම් ටූත් පික් එකක්, එහෙම නැත්නම් පුංචි පින්සලක පිටිපස්ස කොටස උපයෝගී කරගෙන ඕගොල්ලන්ට මේ හැඩමතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදියට ඉරි ටිකක් අඳින්න කැරට් අලයක ස්වභාවික පෙනුම එන විදියට. ඔයාලට ටූල්ස් නැත්තම් ඒ ගැන වද වෙන්න එපා. ටූත් පික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දැන් මේ යන්නේ රතු අලයක් හදන්න. මෙන්න මේ විදියට පොඩි කොටසක් අරගෙන බෝලයක් ඉස්සෙල්ලා හදාගෙන ඊට පස්සේ දබර ඇඟිල්ලෙන් මෙන්න මේ විදියට හැඩමතු කරගන්න ඕන. රතු අල කැරට් අල වගේ දිග නෑනේ. ඒක නිසා මේ ප්‍රමාණයට ගත්තාම ඇති. දැන් ඉතින් මේ වගේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කැරට් සහ රතු අල හදාගන්න. ඒ වගේම මේ හැඩයට රතු අල හදපු හැඩයටම රාබු අල හදාගන්නත් පුළුවන්. දැන් ඔන්න අපි යන්නේ වට්ටක ගෙඩියක් හදන්න. මෙතනදී නම් ෆොන්ඩන්ට් ටිකක් වැඩියෙන් ගන්න ඕන. වැඩියෙන් ෆොන්ඩන්ට් ටිකක් අරගෙන මෙන්න මේ විදිහට දෙයත්ල මත තියලා හොඳට කඩතුළු නොයන ලෙස බෝලයක් හදාගන්න ඕන. ෆොන්ඩන්ට් එක හොඳට අතින් පොඩි කරලා මෙලික් කරගන්න කිව්වේ ඇයි දන්නවද? නැත්තම් අපි හදන ටොපර්ස් වල කඩතුළු පේන්න තියෙන නිසා. දැන් මේ සුමුදුවට මෙලික් කරගත්ත බෝලේ මෙන්න මේ විදියට මැද සඳහන් කරගෙන ඊට පස්සේ ටූත් පික් එකක් ආධාරයෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදියට ඉරි අඳින්න. දැන් හිමීට බලන් ඉන්නකෝ කොහොමද කරන්න කියලා. මේ වීඩියෝ බලන ඔයාලට ඉන්නවා නම් අවුරුදු 10ට වැඩි චූටි දුවල පුතාලා එයාලටත් මේ වීඩියෝ පෙන්වන්න. ඒ වගේම මගේ වීඩියෝ ගොඩක් බලන්නේ තරුණ දුවල පුතාලා. එයාලට පුළුවන් කේක් ක්ලාස් වලට දෙන සල්ලි ඉතුරු කරගෙන ඒ සල්ලි වලින් කේක් හදන්න අවශ්‍ය කරන උපකරණ අරගෙන මේ වීඩියෝ බලලා අදහස් අරගෙන ඔයාලගේ ගෙදර ආදරණීයන්ට ඔයාලා අතින්ම කේක් හදලා අතහුරු කරගෙන ලස්සන නිර්මාණ කරන්න. ඔන්න අපි ආයෙත් හදන්නේ වට්ටක්ක ගෙඩියක්. ඔයාලට මේ විදිහට ටූල්ස් නැත්නම් ටූත් පික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ ටූල් සෙට් පුංචි මුදලකට දැන් ඔන්ලයින් ගන්නත් පුළුවන්. ඉතින් චුට්ට සල්ලි තියෙන වෙලාවට මේ දේවල් අරන් තියාගන්න. වට්ටක්ක ගෙඩියේ නැට්ට සහ කොලේ එකතු කරන්න මැද කොටස මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න. ටූල් එකක් නැත්නම් පින්සලක් පිටිපස්සේ වුණත් උපයෝගී කරගෙන ඔයගොල්ලන්ට නිර්මාණය කරගන්න පුළුවන්. වට්ටක්ක ගෙඩිය වටේම මෙන්න මේ විදිහට ඉරි ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ටූල් එකක් අරගෙන මේ උඩ කොටසේ වට්ටක ගෙඩියක් අර උඩ කොටසේ ඉබිල වගේනේ තියෙන්නේ නැට්ට තියෙන හරිය. අන්න ඒ විදිහට ස්වභාවික පෙනුම එන්න මෙන්න මේ විදිහට හදාගන්න. ඔන්න දැන් අපි ටට්ටක් ගාලා තව රතු අල එකකුයි කැරට් එකකුයි හදාගෙන ඉමු.
මම මේ කේක් එක හැදුවේ රෑ. ඉතින් මම මේ හදන විදිය වීඩියෝ කරේ නෑ. ඊට පස්සේ මට හිතුණා ආයෙ දවසක ෆොන්ඩන්ට් ටිකක් එකතු කරගෙන ඔයාලට මේක හදන විදිය පෙන්වන්න. ඉතින් මේ විදියට අදහස් අරගෙන ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට එළවලු හදාගන්න. දැන් අපි හදාගත්ත කැරට් සහ රතු අල ඒ වගේම වට්ටක්කා පාට කරන්නයි යන්නේ. පේපර් සර්වියට් එකක් මතට රතු සහ කහ පාටින් කලර් ඩස්ට් එක ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට රතු පාට උපයෝගී කරගෙන රතු අල පාට කරන්න. යාලට පුළුවන් මේ වෙලාවේදී වර්ණ අතේ ගෑවෙන එක වළක්වා ගන්න ග්ලව්ස් පාවිච්චි කරන්න. දැන් ඔන්න අපි රතු වල දෙකම පාට කරගෙන ඉවරයි. ඊට පස්සේ වට්ටක්ක සහ කැරට් ටික පාට කරගමු. දැන් මගේ ළඟ තැඹිලි පාට කලර් ඩස්ට් එක නැති නිසා මම රතු පාටයි කහ පාටයි දෙක මික්ස් කරලා තමයි කැරට් වල දැවටුවේ. බලන්නකො කොහොමද කරන්න කියලා. තමන්ට හදන කේක් වල අඩුපාඩු දකින්න එපා. වැරදි දකින්න එපා. අඩුපාඩු ඇතුව වැරදි තමයි අත්දැකීම් ලබා ගන්න. ඒක නිසා තමන්ගේ ආදරණීයගේ කේක් එක මිස් කරන්නේ නැතුව ඔයාලා අතින්ම හදන්න. විශේෂයෙන්ම දුවල පුතාලට. මොකද මම අවුරුදු 12 ඉඳලා තමයි කේක් හදන්න පටන් ගත්තේ. මට කිසිම ගුරුවරයෙක් හිටියේ නෑ. මම තනියෙන්ම තමයි මේ දේවල් ඉගෙන ගත්තේ. දැන් මෙන්න මේ විදිහට වට්ටක්ක ගෙඩි දෙකක් පාට කරගෙන ඊට පස්සේ අපි බලමු ගෝවා හදාගන්නේ කොහොමද කියලා. ලස්සන ගෝවා ගෙඩියක් ඉක්මනින්ම බොහෝම සරලව හදාගන්න විදිය මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේ විදියට පුංචි ටොපර්ස් හදද්දී ඔයාලට පුළුවන් කලින් හදලා තියන්න. හදන ටොපර්ස් ඉක්මනට වේල ගන්න, ඉක්මනට හයි කරගන්න ඕන නම් ටයිලෝ පවුඩර්. එහෙම නැත්නම් ටයිලෝස් පවුඩර් ටිකක් ඕගොල්ලන්ට එකතු කරන්න පුළුවන්. ඒවා මම කලින් වීඩියෝ වල ටයිලෝස් පවුඩර් මොනවද කියලා හඳුන්වලා පෙන්නලා කියලා දීලා තියෙනවා. වෙලාවක් තිබුණොත් නිවාඩු පාඩුවේ ඒ වීඩියෝත් බලන්න. සුදු පාට ෆොන්ඩන්ට් කොටසකට කොළ පාට වර්ණක එකතු කරලා හොඳට අනාගෙන අතින් මෙලෙක් කරගන්න ඕන. ඊට පස්සේ කොටසක් අරගෙන මෙන්න මේ විදියට බෝලයක් හදාගන්න. ගෝවා ගෙඩිය මැද කොටසට තමයි අපි බෝලයක් හදාගත්තේ. දැන් ආයේ කොළ පාට කොටසක් තුනී කරලා කොළ හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ විදියට කොළ පාට ෆොන්ඩන්ට් කොටස තුනී කරලා ඊට පස්සේ ටිකක් ලොකු නොසල් එකකින් රවුම් කපා ගමු. ඔයාලට පුළුවන් පුංචි කටර් එකකින් බෝතල් මූඩියකින් මේ විදියට රවුම් කපා ගන්න. මේ විදියට එක ගෝවා ගෙඩියක් හදන්න රවුම් 8ක් ඕන වෙනවා. ඊට පස්සේ ඒ කපාගත් පෙති 8ම මෙන්න මේ විදියට හැඩ කරගන්න. මෙන්න මේ වගේ ගෝවා කොළයක ස්වභාවික පෙනුමෙන ලෙස. දැන් ඔන්න බලන්නකෝ ඔයගලන්ට පැහැදිලි වෙයි. තව පෙති කීපයක් මම පෙන්නන්නම්. දැන් අපි ගෝවා ගෙඩිය නිර්මාණය කරමු. ඒ සඳහා වතුර ස්වල්පයක් පින්සලක් ළඟට ගන්න. දැන් මෙන්න මේ විදිහට පෙති 4ක යටපැත්ත. දැන් අපි ඉරියඳ ගත්ත පැත්ත නෙවෙයි යටපැත්තේ වතුර දවටලා මෙන්න මේ විදිහට බෝලේ කවර් කරගන්න. පෙති 4ක් තමයි මේ සඳහා උපයෝගී කරගන්න ඕන. එකක් උඩින් එකක් දිස් වෙන ලෙස මෙන්න මේ විදිහට යටි පැත්තේ වතුර දවටලා තමයි එකතු කරගන්න ඕන. අපි ඉරියඳපු පැත්ත උඩට සිටින ලෙස. ඒ පෙති 4 ඒ විදිහට අලව ගත්තට පස්සේ ඉතුරු පෙති 4 අලව ගන්නේ කොහොමද කියලා බලමු. ඉතුරු කොළ ටික අලව ගනිද්දී අපි අර ඩිසයින් කරගත්ත නිර්මාණය කියන්නේ ඉරියඳ ගත්ත පැත්ත උඩට හිටින ලෙස තමයි අලව ගන්න ඕන. ඔන්න බලන්නකෝ ආයෙමත් මං කියපු දේ ඔයගලන්ට පැහැදිලිද කියලා. දැක්ක නේද? අපි ඉරියඳලා නිර්මාණය කරගත්ත පෙත්ත උඩට සිටිනසේ තමයි අලව ගන්න ඕන.
පැහැදිලි නේද? ඔන්න දැන් අපි ලස්සන ගොව ගෙඩියක් හදාගත්තා. ඔයාලට පුළුවන් තව ඕන්නම් ගොව කොළ වැඩි කරගන්න තව රවුමක් එකතු කරන්න. මේ විදියට ලස්සන ගොව ගෙඩි ටිකකුත් හදාගන්න. ලස්සනයි නේද? දැන් අපි වට්ටක්ක ගෙඩි දෙකට නැටි දෙකකුත් කොළ දෙකකුත් එකතු කරමු. මේ වගේ දුඹුරු පාට පුංචි කොටසක් අරගෙන දබර ඇඟිලි උපයෝගී කරගෙන තුනී කරගන්න. ඊට පස්සේ පුංචි කොටස දෙකට කපලා නැටි දෙකක් සාදා ගන්න. පුංචි කොළ දෙකකුත් මේ විදියට කපලා ටූත් පික් එකකින් කොළවල ඉරි ඇඳ ගන්න. ඊට පස්සේ නැට්ටයි කොළේ එකතු කරලා වට්ටක්ක ගෙඩිය සම්පූර්ණ කරගෙන ඉමු. ෆොන්ඩන් නිර්මාණයකදී ඔයාලට ඕනම දෙයක් වතුර ස්වල්පයක් ගාලා අලව ගන්න පුළුවන්. දැන් අපි රතු වලවලට කැරට් වලටත් කොළ එකතු කරගෙන ඉමු. වීඩියෝ එක බලාගෙන ඉන්න කොහොමද හැදුවේ කියලා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. දැන් නම් මේ ලෑස්ති වෙන්නේ කැරට් වලට කොළ එකතු කරන්න. ඒකත් අපි බලලිමුකෝ. ඔයාලා දන්න අයත් ඇති නොදන්න අයත් ඇති මගේ ගිය වසරේ රෙසිපි බුක් එකක් නිර්මාණය වුණා. Cooking Made Simple පහසුයි රසයි ජනනී ගුරුසිංහ කියලා. ඉතින් ඔයාලා කැමති නම් ඒ පොතත් අරගන්න. සියලුම සරසවි පොත්හල් වලින් වගේම ලේඩි ජේ බොරැල්ල, ලේඩි ජේ මහරගමින් ලබා ගන්න පුළුවන්. ඒ පොතෙත් ඇතුළත් වෙනවා සම්පූර්ණ කේක් පාඨමාලාවක් ලෙස කේක් හදාගන්න විදිහ. කේක් විතරක් නෙවෙයි අනිත් හැම දෙයක්මත් ඇතුළත්. ඔන්න දැන් එළවලු ටික හදලා ඉවරයි. ඕගොල්ලන්ට පුළුවන් ළඟේන ඊස්ටර් එකට මේ වගේ එළවලු ටිකක් නිර්මාණය කරලා හා පැටියෙක් එක්ක ලස්සන කේක් එකක් හදන්න. කිලෝ 2ක ප්‍රමාණයේ චොක්ලට් කේක් එකක් රසමරස චොක්ලට් බටර් අයිසින් වලින් කවර් කරලා ඊට පස්සේ දෙපැත්තෙන් කපාගත්ත කේක් කොටස් පාත්ති ලෙස එකතු කරලා ෆොන්ඩන්ට් වලින් මේ විදිහට වැටකුත් එකතු කරලා තමයි මේ කේක් එක නිර්මාණය කරලා තියෙන්නේ. පාත්ති වලට යොදාගත්ත පස් එක හරිම ලස්සනයි නේද? ඒ කේක් කොටස් කුඩු කරලා තමයි එකතු කරේ. දැන් මෙන්න මේ විදිහට හදාගත්ත එළවලු ටූත් පික් ගහලා රඳවලා තමයි කේක් එකට එකතු කරේ. ඊට පස්සේ කැරට් රතුවල ඒවනම් මම නිකම්ම එකතු කරා. වට්ටක්ක සහ ගෝව වලට තමයි ටූත් පික් එකතු කරේ. අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා. මෙච්චර සරලව පැහැදිලි කරලා ඔයගොල්ලන්ට වීඩියෝ අරගෙන එන්නේ බොහොම සතුටින්. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් මට ලියන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් හොඳයි කියලා හිතෙනවා නම් යාළුවෙක් එක්ක බෙදා ගන්න. මේ වගේම සරල වීඩියෝ එකකින් ආයෙ අපි හම්බෙමු. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.